චිලි අයියේ හැමෝම ආදරය කරන චරිතයක් විදිහට මේ ෆිල්ම් එක ගැන මොන වගේ හැඟීම්ක්ද තියෙන්නේ? ඇත්තටම හොඳයි ඉතින් හැමෝම දන්න ඉන්සිඩන්ට් එකක්. ඉතින් සුරංග දියල්ලේස් කියන අධ්‍යක්ෂකවරයා එතුමා මේ කතාව මම හිතන අධ්‍යයනය කරලා ඉතින් ඒ ඇත්ත ස්ටෝරි එකට සාධාරණ කරලා දෙනවා. ඉතින් මේ ජීවිතේ හැමෝටම වෙන්න පුළුවන් සිදුවීම් ඉතින් මෙහෙමයි. කවුරුත් වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු විතර ඉපදුනාම අපි අතින් වැරදි වෙනවා. ඉතින් ඒක කොච්චර වැරද්ද ලොකු බැරෑරුම් කමනුව තමයි ඉතින් අපි වැරදිකාරයෝ හෝ සමාජයෙන් අපි කොන් වෙන්නේ. ඉතින් මේ පුද්ගලයාට ඉතින් මේක මේ වගේ සිදුවීම් ඕන තරම් ලෝකේ වෙලා ඇති. නමුත් මරණයක් දක්වා යන්න වීම ගැන ඉතින් කනගාටුයි. ඉතින් ඕනම කෙනෙක්ට ඉතින් මේ වගේ පීඩනයක් ඉතින් එන්න පුළුවන් ජීවිතේදී. ඉතින් ඒ වගේ අන්ලකි මිනිස්සුયો මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැන සාවධානීව බලන්න කියන එක පණිවිඩය දීලා තියෙනවා මම හිතන්නේ අධ්‍යක්ෂකවරයා. ඉතින් ලස්සන කතාවක්. ඉතින් එතුමා සාධාරණයක් කරලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා චිත්‍රපටිය නරඹලා ඔයගොල්ලන්ගේ ගුරුදොස් කියන්නේ. ඒකට තමයි මම හිතන්නේ අධ්‍යක්ෂකවරයා සහ මේ නිෂ්පාදන කරුවන් හැමෝටම දායකත්වය ලබා දුන්නොත් තමයි ශක්තියක් වෙන්නේ.